ශිවන්‍ය අම්මේ ඔයාට මොකද උනේ? ඔයාම පොරොන්දු වෙන්න නියම කාලේ ආවට පස්සේ ඒගොල්ලෝ ආපහු එවි. එදාට ඔයා ඒ මිනිමරුවන්ට යුක්තිස්ට කරන්න මැනික අරන් ගියා. දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ ඒ මිනිමරුවන්ට දඬුවම් ලබා දෙන්න. මේ තමයි ඒ පව්කාරින්ගේ අවසානය. ඔවුන්ගේ ඉරණමේ මරණයේ අවසානය ලියවිලා ඇති. මැනික ආපහු අරගෙන දේවාලයේ තැන්පත් කරන්න ඕනේ. සරදේවා මහදෙවියනේ! කොහොමද ආපහු එහෙ යන්නේ? මොකක් හරි ක්‍රමයක් තියෙනවද? අම්මට මම පොරොන්දුවක් වෙලා තියෙන්නේ. මොකක් හරි ක්‍රමයක් මං හොයා ගන්නවමයි. මදවිතර පාටියක ඔයාගේ මුද්ද නම් හරිම ලස්සනයි. ලස්සනයිද? තෑන්ක්ස්. කොකෝ අයින් වෙන්න ඉක්මන් කරලා යන්න. ඔය ටික ඔක්කොම වාහනට දාන්න. good morning everybody. Good morning dad. ඔයක බට්ටු පැක් කළා නේද? ඔව් තාත්තා. එහෙනම් ඉක්මනට කාලේ යන්න ලෑස්ති. good morning කිව්වා. Good morning. රම්වා මේ පළතුරු වල බල වැළුවා නේද? මට ඕනේ කැලරි 168යි අඩු වෙනුත් එපා වැඩි වෙනුත් එපා. මොකද මගේ මේ වැඩේ අවුට් වුණොත් ඔයාටත් මෙහෙන් අවුට් වෙන්න තමයි වෙන්නේ. ප්‍රිතික් අයියා මොනවද හොයන්නේ? ඔයගේ නිදහසවත්ද? අපරාධ ඔය ඔච්චර මහන්සි වෙන්නේ. දැනට එන්ගේජ් වුණා විතරයි. හැබැයි නිදහසක් ගැන හිතන්නවත් ඇත්තද? මම මේ මගේ ඔරලෝසුව හොයන්නේ. පොඩ්ඩක් බල්ල එක හොයලා දෙනවා. රිති කොහොමදත් ඒ ඔර්ලෝසු ඕල්ඩ් ෆැෂන් එක. ඒක නැති වුණ එකමයි හොඳ. නැත්නම් ඔය අලුත් එකක් ගන්නෙත් නෑනේ. තාන්වි පරණ උනාට ඒකේ තියෙන වටිනාකම ඔයා දන්නේ නෑනේ. අම්මා තමයි මට ඒක අරන් දුන්නේ. මම විභාගෙන් පාස් වෙච්ච සතුටට. I'm so sorry. මං ඔයාට උදව් කරන්න එක ඉක්මනට හොයාගන්න. රිතික් ඔයාට මතක නැද්ද අන්තිමට කොහෙදද දැක්කේ කියලා? අර්ජුනයි මෙයා ඔරලෝසුවක් හොයන්නේ. කෙල්ලෙක් නෙමෙයි. අන්තිමට දැක්කේ කොහෙද කියලා දන්නවද? එන්ගේජ්මන්ට් එක වෙලාවෙ නම් මගේ අතේ තිබ්බ වගේ මතකයි. ශාම්මාමේ ඇයි මොකද උනේ? ශාම්මාමේ මොනවද ඕනේ පුංචි ඔයා මහත්තයා? ගිහිල්ලා පරණ ගබඩාවේ අතුරු අරගෙන ඉන්න. සමහර විට මගේ ඔරලෝසුව එතන නැති. යන්න. බලාගෙන ඉන්න ගිහිල්ලා අරන් එන්න. හා ඒත් ලොකු හම්ගෙත් වැඩක් තියෙනවා හරි, කිව්වා. ඔයා එහෙනම් ඒ වැඩේ කරන්නකෝ. මං ගබඩාවට ගිහිල්ලා මගේ වැඩේ කරගන්න. ලොකු හාම පුංචි මහත්තයා පරණ ගබඩාවේ යතුරු අරන් ගියා. ඩැඩි මේක සීල් කරලා තියෙන්නේ මොකද දන්නේ? ඇරලම බලන්න ඕනේ. මොනවද තියෙන්නේ කියලා. රිතික් මොනවද ඔය කරන්න හදන්නේ? ගබඩාවේ දොර අරින්න හදන්නේ. ඔයාට මේක අරින්න බෑ. එහෙමකෝ. අපිට පරක් වෙනවා. අපි ඉක්මනට මෙහෙන් යන්න ඕනේ. අනිත් එක ඉතින් මේ ඇතුලේ පරණ බඩු වගේක් තියෙන වෙන මුකුත් නැහැ. මන් දන්නවා ඊයේ මන් දැක්කා. ඔයා මේට ආවා? ඩැඩි ඔයා පුදුම වෙන්නේ හරියට මේක ඇතුලේ මිනිහක් තියෙනවා වගේ. ඔයා බය වෙන්න එපා. එහෙම දෙයක් එහි නැහැ. මගේ ෆොටෝ එකක් නම් තිබුණා කුමාරෙක් වගේ. මං කවදාවත් එහෙම අඳින්නේ නැහැ නේ. ඇයි එහෙම ඇන්දේ? ඒක මන් තමයි ඇන්දෙව්වේ. මං මොකද කියලා කියනවා නම් ඔයා තමයි අපේ මේ බූදලේ එකම උරුමකාරයා. ඉතින් මේ පින්තූර මේ වලව්වේ තියෙන්න ඕනේ නේ. ඒකයි ඇන්දෙව්වේ. එහෙමනම් යමුද? ඩැඩි ඉන්න මං ඔරලෝසුව හොයාගෙන එන්න. පුතේ ඕක ඇතුලේ ඔරලෝසුවක් නැහැ මං ඔයාලට කිව්වානේ. නෑ ඉන්න පුංචි මහත්තයා මෙන්න තියෙන මහත්තයාගේ ඔරලෝසුව. දැක්කනේ මං කිව්වනේ ඕක ඇතුලේ ඔයාගේ ඔරලෝසුව නැහැ කියලා. මේක ලොක් කරලා දාන්න. යමු ඩැඩි. හරි යමු. ඕ හෙලෝ. රිතික් එක දැන් වාඩි වෙන ඇදී තියෙන මට විතරයි. ඕ වෙන තැනකට යන්න. දැක්කනේ රිතික් කසාද කියන එකේ භයානක ප්‍රතිඵල එන්න පටන් අරන් තියෙන්නේ. ඔයාට දෙයයන්ගෙන් පිහිටයි. තාන්වි ඇත්තම කියනවා නම් අපිට වැදගත් බිස්නස් එකක් ගැන කතා කරගන්න ඕනේ. ඔව්. ඒකට කමක් නැහැ. අපි දැන් කසාද බැන්දට පස්සේ කොහොමද එකටම නින්න වෙන්නේ? ඊට පස්සේ ඉතින් ඔය අර්ජුන් මාමන්ට හිතන විදිහට අපේ මැද්දට පයින් හම්බෙන්නේ. එහෙම නේද මාමේ? හරි එමනම් යමුද?
යන්න. ඔයාගේ දෛවය ඔයාව කැඳවනවා. අර්ජුන් ඔයාර නිවියෝ කළ බිස්නසයක් ගැන කිවනේ එවැඩි හරි ගියාද? අර්ජුන් මම මේ තනියම නෙමෙයි ඔයත් එක්කයි කතා කරන්නේ. නවත්තන්න. හරි මට ඇහුණා. ලවන්‍යත් එක්ක ඒ ගැන තමයි මං කතා කර හිටියේ. තව විනාඩි 10කින් රිපෝට් ටික මගේ අතේ. එයා මට හම්බ වෙනවා. තව විනාඩි 10කින්? ඒ කොහොමද?